ස්වාමියෙකුට බිරිඳකගෙන් ලැබෙන ප්‍රිය මනාපම වස්තුව තමයි ඒ ස්වාමියාව ඉක්මවන්නේ නැති එක. වෙන මිනිහෙක් ගැන ඒ මේන මිනිස්සු පිටිපස්සේ යන්නේ නැති එක. ස්වාමියාගේ ප්‍රිය මනාපම වස්තුව දීමේ විපාක විදියට දිව්‍ය ලෝකේ වෙන කිසිම දෙවිවරුන්ට නැති ප්‍රිය මනාප වස්තු උපදිනවා. පතිවෘතාව රැකපු කාන්තාවකට සසරේ උපදිද්දී වෙන කෙනෙකුට බනින්නවත් හිතෙන්නේ නැහැ කියනවා යාට. එච්චර ආනුභාවය කියන පතිවෘතාව සහ බඹසර. කුමරි බඹසර රකින්නවා. ඒ කියන්නේ විවාහ වෙනකල් කාමසේවනයක් තනියෙන් හෝ බාහිර කෙනෙක් සමග කරන්නේ නැහැ. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ස්වාමියාව එකමව හැසිරෙන්නේ නැහැ. ඒ බඹසර ඒ පතිවෘතාව කොච්චර බලවත්ද කියනවා නම් දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ දිව්වරු පවා ඈට යටත් වෙනවා. මනුස්ස ලෝකෙ ඉපදෙද්දී ස්වාමියාටවත් කටක් කැරලා සැරට වචනයක් කියන්න හිතෙන්නේ නැහැ කියන යාට ඒ පින් බලයට. අද ගෙවල් වල මේ තෝතෝ කියලා දෙගොල්ලම මේ රණ්ඩු සරුවල් වෙන එකේ සද්දෙට වචන පිට කර ගැනීමේ විපාක තමයි සංසාරේ බඹසරක් රැකලා නැහැ. ඒ වගේ විපාකම එකිනෙකා යට කරගැනීමෙන් නපුරු වචන කියමින් වාසය කරනවා. මේ බලන්න මේ දෙව්දුව කියනවා මම කරපු එකම පින තමයි කියනවා පතිවෘතාව රැකපු එක. ඊට පස්සේ කියනවා මාතාව පුත්තන් අනුරක්කමාන මම මගේ ස්වාමියාව රැක්කේ එකම පුතා රකින්න අම්මා කෙනෙක් වගේ කියනවා. මේ මාතු බරියා. මම මගේ ස්වාමියා දිහා දැක්කේ මගේ දරුවෙක් වගේ කියලා. කොහොමද? ඊට පස්සේ කියනවා කුද්ධා පහන් නාපරුසං අවෝච මනුෂයා කරන වැඩ නිසා මට තරහ ආපු අවස්ථා තියෙනවා කියනවා. කවදාවත් මං කටින් සැරට වචනයක් කියලා නැහැ කියනවා. මගේ හිතට තරහ ආවත්. මෙන්න පිං මෙන්න කුසල්. ස්වාමියා කරන වැරදි වලට සමහරට පුදුම තරහක් එනවා කියන හිතට කවදාවත් සැරට වචනයක් කියලා නැහැ කියනවා.